අද දිනේ සිට දිවයිනේ නීති දික් කොටසේ විසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින්ට හමන තදසුලන් තත්ත්වයක් වැඩිවීමක් අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ මේ පිළිබඳව නිකුත් කර ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි. බස්නාහිර සබරගමු සහ වයිඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන අතර උතුර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්ප 1 මිලිමීටර් 75 වැඩි තරමක තදවිස ඇති විය හැක. මධ්‍යම කදුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයිඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින්ට හවන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තදසුළං ඇති විය හැක. ගිගරුන් සහිත වැස්ස සමග ඇති විය හැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.